හරිතින් මම හිතුවා අලුත් වීඩියෝ සිරිස් එකක් ගේන්න ඕන කියලා මම මෙච්චර වෙනකම් කරගෙන ආවේ සෝෂල් මීඩියාස් ගැන වීඩියෝස්. හැබැයි මම හිතුවා මම කරන පැත්තත් එක්ක වීඩියෝස් ටිකක් අප්ලෝඩ් කරමු. අද පටන් ගන්න යන්නේ මෙන්න මේ Arduino වීඩියෝ සීරීස් එක. ඉතින් ඕනම කෙනෙකුට ලේසියෙන් අල්ලගන්න පුළුවන් වෙන විදිහට තමයි මම මේ වීඩියෝ සීරීස් එක කරගෙන යන්නේ. ඉතින් ඒකින්ද ඔයාලට පුළුවන් අපේ YouTube channel එක subscribe කරලා වෙත් එක දිගටම එකතු වෙලා ඉන්න. හරි. ඉතින් ඉස්සරහට බලමු ඇයි අපේ Arduino software එක නැත්නම් Arduino කියන මෙන්න මේ programming language එක තෝරගන්න කියලා. Arduino වලදී අපි use කරන්නේ embedded C කියන programming language එක. ඒ කියන්නේ C කියන programming language එක ටිකක් අපි මේ embedded system කියන systems වලට use කරන විදිහට හදපු develop කරපු programming language එක. ඉතින් මෙන්න මේ embedded system කියන සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ washing machine එකේ. එහෙම නැත්නම් අපේ මයික්‍රෝවේව් oven එකේ ඇතුලේ තියෙන මෙන්න මේ මයික්‍රෝ චිප්ස් වලට ප්‍රෝග්‍රෑම් කරන විදිහක් තමයි මෙන්න මේ embedded programming කියන්නේ. ඉතින් අපි මේ දේවල් පැත්තකින් තියලා ඉස්සරහාම බලමු අපේ බේසික් ස්ටෙප්ස් ටික තියන්න මෙන්න මේ Arduino වලින්. අපිට මෙන්න මේ robotic side එකත් එක්ක මෙන්න මේ sensors වර්ග ටිකක් අපි ප්‍රැක්ටිස් කරමු ඉස්සරහා මේ Arduino software එකකින්. හරි. ඉතින් ඉලෙක්ට්‍රොනික් ස්කිල් එකක් හදාගන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ සීරීස් එක ඉවර වෙනකම් බලන්න. ඒකවල ඔයාලට මේ Arduino සම්බන්ධයෙන් ගොඩක් ස්කිල්ස් ඔයාලට එකතු කරගන්න පුළුවන්. හරි ඉතින් අපි වැඩි කතා බහක් නැතුව අපි මේ වීඩියෝ සීරීස් එකට යමු. මොකද ඔයාලට තේරෙන්නේ මේ දේවල් ටික ඉස්සරහට කරගෙන යද්දී කොහොමද මේක වෙන්නේ කියලා. හරි. ඉතින් ඉස්සරහාම අපි බලමු අපිට මේ Arduino ඉගෙන ගන්න ඕන අවශ්‍ය දේවල්. පළවෙනි දේ තමයි PC එකක් හරි ලැප්ටොප් එකක් හරි තියෙන්න ඕන. ඊළඟ එක ඔයාලට ඉන්ටර්නෙට් පහසුකම තියෙන්න ඕන. අනිත් එක තමයි ඔයාලට Arduino board එකක් තියෙන්න ඕන. මේ වැඩේ දිවා Arduino Uno board එකක් හරි Mega board එකක් හරි ගන්න ඕන. හොඳයි ඉතින් මම ඔයාලට පෙන්නන Arduino Uno board එකක්. මේ තියන්නේ Arduino Uno board දෙකක්. මේ තියන්නේ එක Arduino Uno board එකක්. මේ Arduino Uno board එක Chinese Arduino Uno board එකක්. මෙන්න මේ Arduino board එක තමයි original Arduino board එක. ඉතින් මෙන්න මේ Arduino board එකේ පොඩි පොඩි වාසි ටිකක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් පිච් එකම අඩුයි. අනිත් එක පිච්චුනොත් එimhe ඔයාලට මෙන්න මේ පේන IC එක ගලවලා board එක ගන්න නැතුව මාරු කර ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙන්න මේ Chinese Arduino board එක මිනිත් අඩුයි. ඉතින් ඔයාලට පුළුවන් කැමති මේ Arduino board වර්ග දෙකකින් එකක් ගන්න. ඉතින් මම ඔයාලට වෙනම තවත් මම ඔයාලට ඉතින් microcontrollers මේ බලා ගන්න පුළුවන්. මේක ඇවිල්ලා STM32 microcontroller එකක්. ඔයාලට තියෙනවා ESP32 කියන මයික්‍රෝකන්ට්‍රෝලර් එක. ඉතින් මේ වලින් වැඩ කරන විදිහත් අපි ඉස්සරහට ඉගෙන ගමු. අපි ඉස්සරහම මෙන්න මේ බේසික් මොඩල් එක. එහෙම නැත්නම් මෙන්න මේ Arduino කියන ලේසි බෝඩ් එකකින් අපි කෝඩ් කරන විදිහ ඉස්සරහම ඉගෙන ගනිමු. හරි. ඉතින් ඔයාලට මෙන්න මේ જાතියේ බෝඩ් එකක් ගන්න අවශ්‍යයි. මේක සාමාන්‍යයෙන් 2800 ඉඳන් 3000 4000 වගේ රේන්ජ් එක තමයි මේ Arduino බෝඩ් එකක් සාමාන්‍යයෙන් ලංකාවෙන් ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ. ඒකම ඔයාලට මේ Arduino බෝඩ් එකත් එක්ක මෙන්න මේ જાතියේ කේබල් එකක් ගන්න. ඉතින් අනිවාර්යෙන් මෙන්න මේ જાතිය කේබල් එකක් ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ USB කේබල් එකකින් තමයි වාගේ පරිගණකයට මේ Arduino board එක කනෙක්ට් කරගන්නේ. මෙන්න මේ ආකාරයට. හරිද? ඉතින් මෙන්න මේ කියන කැලි දෙකත් එක්ක මට වාගේ කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අනිවාර්යෙන් අවශ්‍යයි. හරි. ඉතින් ඔය ටික තමයි බේසික් අපිට අවශ්‍ය දේවල් ටික. ඊළඟට අපි යමු Arduino IDE එක ඉන්ස්ටෝල් කරගන්න. හරි අපි ඉස්සරහම බලමු හරියටම කොහොමද මේ software එක අපේ laptop එකට install කරගන්නේ කියලා. ඉතින් මේකට ඔයාලට අනිවාර්යෙන් internet connection එකක් තියෙන්න ඕන. ඒ වගේම ඔයා කැමති මොකක් හරි browser එකක් open කරගන්න. ඉතින් මම මගේ lap එකේ තියෙන Firefox browser එක use කරනවා. ඉතින් හැමෝටම හැමෝගාම තියෙන Chrome එක නම් ඔයාලට පුළුවන් Chrome එකෙන් මේ වැඩේ කරන්න. ඉතින් මම මෙන්න මේ විදිහට Google එකට යනවා. ගිහිල්ලා දැන් මම සර්ච් කරගන්න යන්නේ Arduino IDE කියලා. ඉතින් ඔයාලත් මෙන්න මේ විදිහට Arduino IDE download කියලා සර්ච් කරගන්න. සර්ච් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ වගේ link එකක් download and install Arduino IDE කියලා. ඉතින් මේකට යන්න. හරි ඉතින් මේකට ආවට පස්සේ මෙන්න මේ වගේ notice එකක් එන්න මේකදී ඔයා accept කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා Windows වලට, Mac OS වලට, Linux වලට මේක තියෙනවා. ඉතින් මේකෙදි කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාලට Windows තියෙනවා Windows වල මේක use කරන්න පුළුවන්.
macOS තියෙනවා නම් macOS එකේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම Linux තියෙනවා නම් මේ දෙකේම තමයි වැඩි හොඳට මේ Linux වල මෙන්න මේ software එක use කරන්න පුළුවන්. ඉතින් හැමෝම use කරන්නේ Windows ඉඳලා මම මෙතන download and latest release කියන එකට යනවා. ඉතින් ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලන්න පුළුවන් වෙනවා Arduino IDE එක download වෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන software කියලා බලා ගන්න පුළුවන් මෙතන. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා Arduino IDE 2.3.8 කියන latest version එක. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් Windows 10 ඕනෙව Windows 10 එකට තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් ඕනේ C file එකක්ද එහෙම නැත්නම් මෙතන macOS ඒවට හරියන ඒවා තියෙනවා. ඉතින් ඔයාලට ඕනේ Windows 10 නම් මේ විදිහට Windows 10 කියලා select කරලා මේක මෙතනින් download කරගන්න බලන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ඔයාගේ exe file එක download කරගන්න තියෙනවා. ඉතින් මේක download කරගන්න අපි ටිකක්. හරි. ඉතින් අපේ file එක download වෙලා ඉවරයි. ඉතින් මම ඒක මෙතනින් open කරගන්නම්. හරි. ඉතින් මෙතනදී ඔයාලට බලන්න පුළුවන් වෙනවා Arduino IDE එක. ඉතින් ඔයාලට මෙතනින් මේක හොයාගන්න බැරුවොත් එහෙම ඔයාලට කරන්න තියෙන්නේ යන්න ඔයාගේ this PC එකට ගිහිල්ලා ඔයා බලන්න මෙන්න මෙතන downloads වල ඔයා download කරගත්ත file එක මෙතනදී හරි. ඉතින් මෙතන Arduino IDE කියලා බලාගන්න පුළුවන්. ඉතින් මේක double click කරගන්න. ඊට පස්සේ මෙතන agreement එකක් අහනවා. ඉතින් මේක I agree කියලා දෙන්න. ඊට පස්සේ මෙතනින් මේක next කරගන්න. ඊට පස්සේ මෙතන direction එක වල වෙනස් කරගන්න ඕන නම් browse කියලා දීලා වෙනස් කරගන්න. ඉතින් මම කියන්නේ ඒව වෙනස් කරන්න යන්න එපා. මේක මෙහෙමම install කරගන්න. හරි. ඉතින් බලන්න පුළුවන් Arduino IDE එක install වුණා. ඉතින් ඊට පස්සේ මෙතන මේක finish කරගන්න. හරි. ඉතින් Arduino IDE එක install කරගන්න වැඩේ දැන් අවසන්. ඉතින් ඊට පස්සේ මේක මේ විදිහට open වෙනවා බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ desktop එකේ icon එකක් ඇති. මේ icon එක use කරලා ඔයාලට මේ app එක open කරගන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න මේ විදිහට මේක open වුණා නම් ඔයා දැනටම ඔයාගේ Arduino IDE එක සාර්ථකව install කරගෙන ඉවරයි. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතනින් download මෙතන මේ package වගේ download වෙනවා. ඉතින් download වෙන්න දෙන package ටික ඔය විදිහට download වෙන්න ඉඩ දෙන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු අපේ මේ IDE එකෙන් කොහොමද වැඩ කරන්නේ. ඒත් එක්කම අපේ මේ board එකේ තියෙන ports ඒ වගේ මේකෙන් කරන්න පුළුවන් මොනවද කියන හැමදේම අපි වීඩියෝ එකෙන් වීඩියෝ එකට එකත් එක්ක ප්‍රැක්ටිකල් එකක් කරන ගමන් කතා කරමු. එහෙම නැත්නම් ඔයාලට මේක ගැන කියලා දුන්න කියලා කිසිම idea එකක් ගන්න බෑ. මේ වීඩියෝ සීරීස් එක පොඩ්ඩක් අපහැදිලි වෙන එක තමයි වෙන්නේ. ඉතින් අද මම මේ වීඩියෝ එකේදී ඔයාලට පෙන්නුවේ කොහොමද මේ Arduino IDE එක install කරගන්න කියලා. ඉතින් මේ විදිහට තමයි අපි අපේ Arduino IDE එකේ නැත්නම් Arduino software එක install කරගත්තේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද අපි අපේ Arduino board එකට program එකක් ලියලා upload කරන්න කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එක හම්බෙමු. සුබ දවසක්.